ඔයත් හොය හිටියේ පාඩම් කරන ටිප්ස් ටිකක් නේද? එහෙනම් මගේ ඇකඩමික් ජීවිතයේ තියෙන ටිප්ස් ටිකක් ඔයාටත් දෙන්නද? පළවෙනි එක. ඔයා පාඩම් කරනකොට ලොං සෙෂන් භාවිතා කරන්න එපා. පැය 2ක් විතර පාඩම් කරලා අනිවාර්යයෙන්ම විනාඩි 15ක විතර බ්‍රේක් එකක් ගන්න අමතක කරන්න එපා. 2. ඔයාට පාඩම් කරන්න පුළුවන් හොඳ ටයිම් ටේබල් එකක් හදාගන්න. අංක 3. ඔයාට ගැළපෙන ස්ථානක ඔයා පාඩම් කරන්නත් අමතක කරන්න එපා. ඉන්ඩෝර් වෙන්න පුළුවන්, අවුට්ඩෝර් වෙන්න පුළුවන්. අංක 4. ඔයාටම ගැළපෙන ටයිම් සෝන් එකක් හදාගන්න. එක්ක උදේ වෙන්න පුළුවන්, රෑ වෙන්න පුළුවන්. වැඩිපුරම පාඩම් කරන මම නම් රෙකමන්ඩ් කරන්නේ උදේ පාන්දර. අංක 5. පාඩම් කරනකොට පළවෙනිටම ඔයා පටන් ගන්න ඔයාට ලේසි මාතෘකාවකින්. ඒකෙන් ඔයාගේ ස්ට්‍රෙස් එක රිලීස් වෙනවා වගේ සහ කොන්ෆිඩන්ස් එකත් වැඩි වෙනවා. අංක 6. අනිවාර්යයෙන්ම ඔයා පාඩම් කරනවා නම් කටපාඩම් කරන එක ගැන වැඩි හිතන්න එපා. ඔයා ફોකස් කරන්න ඔයා පාඩම් කරන්නේ මොකද්ද කියලා අවබෝධයෙන් දැනගෙන පාඩම් කරන්න. අංක 7. අනිවාර්යයෙන්ම මේක නම් කරන්න ඕන. ඔයා නින්දට යන්න ඉස්සෙල්ලා අද මොනවාද පාඩම් කරේ කියලා පොත පැත්තකින් තියලා පාඩම් කරේ මොකද්ද කියලා මතක් කරන්න පුළුවන් නම් ඔයා හරියටම ඔයාගේ ඔළුවට ගිහිල්ලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම